නිවාඩුවේ ඉංග්‍රීසි ටික හදාගමුද? ලොවම පිළිගත් මනෝවිද්‍යාත්මක වගුගත ක්‍රමය සයිකොලොජිකල් ටැබියුලර් මෙතඩ් භාවිතයෙන් සම්පූර්ණ භාෂාවම සරලව ඉගන්වේ. බොරු නම් මේ පාඩම බලන්න. Psychological tabular methods. Psychological tabular methods. මනෝවිද්‍යාත්මක වගුගත ක්‍රමය. Psychological tabular methods. මනෝවිද්‍යාත්මක. අපි දන්නවා දැන් මේ මනසට විශාල දේවල් තියාගන්න අමාරුයි. කුඩා දේවල් තියාගන්න පුළුවන්. එන්න ලෝකේ කුඩා වෙනවා. ඒ නිසා මතකයේ දැන් මෙමරි චිප් එකට ගිහිල්ලා මෙහෙම චූටි වෙනවා. එහෙනම් GB වලින් මහ විශාල TB වලින් මහ විශාල මතකයක් ඉතා කුඩා තැනක තියෙනවා. ඒක තමයි ස්මාර්ට් වෙනවා කියන්නේ. right? ස්මාර්ට් බෝඩ් එක. මේකෙන් දැන් මුළු ලෝකයත් එක්ක ටච් වෙන්න පුළුවන්. ස්මාර්ට් වෙලා. ස්මාර්ට් එක තව කුඩා වෙලා වොච් එකට එනවා. ස්මාර්ට් වොච් එනවා. ලෝකෙත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. එහෙනම් ඉංග්‍රීසි විතරක් පරණ ක්‍රමයට මහා විශාල වැල්වටාරම් ගොඩක් ඉගෙන ගන්නවා නම් අපිට ලෝකෙත් එක්ක යන්න බෑ. තේරෙනවද? දැන් මේක ස්මාර්ට් වෙන්න ඕනේ. එහෙනම් මේ ස්මාර්ට් ක්‍රමයක තමයි අපි මනසට දෙයක් කාවද්දද්දී ඒ මනසේ ලස්සනට අවබෝධයෙන් පිළිවෙලට දැම්මහම මේක සදාකාලිකව මතක හිටිනවා. ඒ නිසා මේකට අපි කියන්නේ psychological tabular methods. හරි? එතෙන්දී ඔයාලට වැදගත් වෙන්නේ උදේ ඉඳන් රැය වෙනකන් ඔයා කරන ක්‍රියාපද ටික. උදේ ඉඳන් රැය වෙනකන් ඔයා කරන ක්‍රියාපද ටික. උදේ පාන්දර හැරෙනවා. රැයට නිදාගත්තාම නිින්දෙන් සීන දකින එකත් ඩ්‍රීම් කියන එකත් ක්‍රියාපදේ. දැන් දවසකට සාමාන්‍ය අපි ක්‍රියාපද 350ක් විතර කරනවා. ඔන්න ඔය ක්‍රියාපද 350 ඔයා නිතර මතක් කරමින් ඔයා කරන ඇක්ෂන් එකත් එක්කම ඔයා හිතන්න ගන්නවා නම් ඉංග්‍රීසි කියන්නේ බ්ලඩ් බෝන් වෙන ඕනම ලැන්ග්වේජ් එක ඕනම භාෂාවක් තමන්ගේ ලේවලට එනවා. එතකොට එතකොට අපේ හිතේ ඇති වෙන සිතුවිල්ල හැමම වචන වලින් වාක්‍ය වලට හදලා ලස්සනට ගලපලා කියනවා. තව කෙනෙක් කියන දේ හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි? එහෙනම් මම දැන් ඔයාලට උගන්වනවා ඉංග්‍රීසි වාක්‍යයක් හදද්දී බලන ප්‍රධාන කාරණා කීපය තමයි එකක් කාලයත් එක්ක මේ ක්‍රියාපදේ වෙනස් වෙනවා. කාලය වර්තමානයේ present tense එක simple present tense එක past tense එක වෙලා ඉවරයි future අනාගතයේ සිදුවෙන දෙයක් present perfect දැන් සිදු වෙලා ඉවරයි දැන් අපි පන්තියට ඇවිල්ලා ඉන්නේ ඇවිල්ලා ඉවරයි ඉන්නවා present කියන්නේ දැන් ඉන්නවා perfect ඇවිල්ලා දොර ඇරලා තියෙන්නේ ඇරලා ඉවරයි දැන් තියෙනවා present perfect past perfect එකට ගියාම මේක අතීතයට යනවා right ගිය සතියේත් මෙතන ඉඳලා තිබුණා ගිය සතියේත් මෙතන පන්තියක් තිබිලා ඉවරයි තිබුණා අතීතේ. අනාගතේ අපි කතා කරනවා වෙලා ඉවර විදියට. ඔයා ගෙදර යනකොට අම්මා බත් උයලා තියේවි. එහෙම නැත්නම් තාම ගියෙත් නෑ ගෙදර. අම්මා උයලා ඉවර විදියට කතා කරනවා. අන්න ඒ විදියට ටෙන්සස් 6ක් මෙතන අපි පාවිච්චි වෙනවා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හදද්දී අපි පාවිච්චි කරන ප්‍රධානම නීතිය තමයි මේ ක්‍රියාව කරන කෙනාගේ සංඛ්‍යාව නම්බර එක. ඒක සිංගියුලර් එක්කෙනෙක්ද ප්ලූරල් ගොඩක් අයද කියලා බලනවා. එහෙනම් ඒ අනුව verb එක වෙනස් වෙන්න ඕන. එහෙනම් මම ගන්නවා මෙන්න ක්‍රියාපද කිහිපයක්. එතකොට ක්‍රියාපදයේ අවස්ථා තුනම ඔය දැනගන්න ඕන. go යනවා, went ගියා, gone ගිහිල්ලා. tell කියනවා, told කිව්වා, told කියලා. help උදව් කරනවා, helped උදව් කළා, helped උදව් කරලා. එහෙනම් ඔන්න ඔය විදිහට මේ අවස්ථා තුනෙන් අපේ tenses 6ක් හදාගන්න විදිය බලමු. මෙන්න පළවෙනියගෙන් පළවෙනියා go go දෙවනියගෙන් දෙවනියා went went පළවෙනියගෙන්මයි තුන්වෙනියා go go හතරවෙනියා පස්වෙනියා හයවෙනියා මේ තුනටම ගන්න තුන්වෙනියා කියන්නේ past participle අවස්ථාව gone 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 එතකොට මෙන්න අපි දැන් ඉගෙන ගත්ත මේ ක්‍රියාපදයේ අවස්ථා තුන යොදාගන්න. හැබැයි මේ අවස්ථා තුනෙන් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒක නිසා මෙයාට උදව්වට කට්ටිය ඕන. ඒ උදව්වට ඉන්න අය කවුරු ආවත් වෙනස් වෙන්නේ මෙයා විතරයි මාරු වෙන්නේ. දැන් ඔන්න මම උදව්වට. පළවෙනි නීතිය තමයි අපි ක්‍රියාපද දකින්නේ බහුවචනෙන්. ක්‍රියාපද දකින්නේ බහුවචනෙන්. අපිට හමු වෙන්නේ go, come, run, jump කියන ඒවා බහුවචනයි, plural. එයා අපි සිංගියුලර් කරගන්න ඕනේ. සිංගියුලර් කරන්න වැඩිපුරම කරන නීතිය අකට s අකුරක් දානවා.
හැබැයි ඒත් S double S SH CH X O වලින් අවසන් වුණොත් අගට දාන්නේ අපි ES. තව නීති දෙක තුනක් තියෙනවා. නමුත් මෙතෙන්ට ඕන නීතිය ඇති නිසා මම මෙතනින් නවතිනවා. එහෙනම් මෙතන O අකුරකින් ඉවර වෙච්ච නිසා අගට ES දානවා. වාක්‍යයට හානි වුණේ නෑ. එතනින් කියුණා මෙයා සිංගියුලර් කෙනෙක් කියලා හඳුනගත්තා. ඔයා ස්පෝකන් ඉංග්ලිෂ් කළාත් රයිටින් කළාත් මේ නීතිය අනිවාර්යෙන් අදාළයි. right? ඔයා එක්සෑම් එක ලියනකොට ග්‍රැමටිකලි මේ මිස්ටේක් එක කළොත් ඔයාලට ලකුණු දෙන්නේ නෑ. ඒ නිසා මේක O levelද A levelද වැඩක් නෑ ලැන්ග්වේජ් එකේ නීතිය. තේරුණාද? පාරේ යනකොට මගින් කහයිරෙන් නැත්නම් සුදුයිරෙන් පාර මාරු වෙන්න ඕන කියන එක වැඩිහිටියෙක්ද පොඩි මිනිහෙක්ද ලාබාල ළමයෙක්ද වැඩක් නෑ නීතිය කාටත් එකයි. එහෙනම් මේ නීතිය ඔයා දැනගෙන ඉන්න ඕන මොන වයසේ වුණත්. grade 1ද 2ද වැඩක් නෑ. හරි? එහෙනම් මෙන්න ඒ අනුව පළවෙනි ක්‍රියාපදයේ ටෙන්ස් එක හදාගත්තා යනවා. එහෙනම් දෙවනියට කිසි ප්‍රශ්නයක් නෑ. මොකුත් නීති නෑ. එයාම තමයි පාවිච්චි කරන්නේ. ගියා. අනාගතයට යනවා කියන එකෙන් මේ go කියන එක තියෙනවා. නමුත් අනාගතය කියලා දැනගන්න උදව්වට ක්‍රියාපදයක් තියෙනවා will කියලා. shall කියලා එකක් එනවා. ඒක මම ඉදිරියේදී කියලා දෙන්නම්. ඒක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. okay? right. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මෙතන එකම විදියට යන්නේ. මේ ටික ඔක්කොම එක විදියට. නිසා මේකේ අදහස ගත්තොත් gone කියලා අදහසක් තියෙනවා. මේකේ අදහස gone කියන්නේ ගිහිල්ලා. 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 එහෙනම් මෙයා තනියම කියන්න බෑ. මෙයා තනියම කියන්න බෑ. මෙයාගේ පිටුපසින් සිංහලෙන් පිටුපසින් ඉංග්‍රීසියෙන් ඉස්සරහින් යන උදව්වට ක්‍රියාපදයක් singular නම් has plural නම් have තියෙනවා. එහෙනම් තිබුණා කියන්න has උනත් had have උනත් had ගිහිල්ලා තිබුණා. තියේවි කියන්න singular උනත් will have මෙතන has කරන්නේ නැහැ කවදාවත් will එක යන්නේ කවදාවත් ඒක වචන නෙමෙයි බහු වචන නිසා have will have තියේවි. අන්න දැන් ඔයාට පුළුවන් එකම ක්‍රියාපදය අරගෙන ටෙන්සස් 6ක සැරේ හදන්න. මම යනවා I go. මම ගියා I went. මම යන්නම් I will go. මම ගිහිල්ලා තියෙනවා I have gone. මම ගිහිල්ලා තිබුණා I had gone. මම ගිහිල්ලා තියේවි I will have gone. ඔයා ඒ වෙනුවට වෙන ක්‍රියාපදේ මාරු කරන්න. go වෙනුවට tell දාන්න. හැබැයි ඊතර එකතු කරන්නේ s අකුර. tells tell. told told. will tell has told have told had told had told will have told කියනවා කිව්වා කියාවි කියලා තියනවා කියලා තිබුණා කියලා තියෙයි. සීයා කියනවා කතාන්දරයක් grandfather tells a story. සීයා කිව්වා කතාන්දරයක් grandfather told a story. සීයා කියාවි කතාන්දරයක් grandfather will tell a story. සීයා කියලා තියනවා කතාන්දරයක් grandfather has told a story. කියලා තිබුණා grandfather had told a story. කියලා තියේවි grandfather will have told a story. උදව් කරනවා helps help helped helped will help has helped have helped had helped will have helped. අම්මා උදව් කරනවා මට mother helps me. එසවුර ඇහෙන්න ඕනේ ස්පෝකන් කළත් ඇහෙන්න ඕනේ mother helps me. අම්මා උදව් කළා මට mother helped me. අම්මා උදව් කරાવી මට mother will help me. අම්මා උදව් කළා තියනවා මට mother has helped me. අම්මා උදව් කළා තිබුණා මට mother had helped me. අම්මා උදව් කළා තියේවි මට mother will have helped me. ඔන්න ඔය විදියට right අපේ මේ පාඨමාලා right මේ උගන්වන පාඩම් ටික බොහොම ලස්සනට වගුගත ක්‍රමයකින් දැන් මේ වගුවත් එක්ක තව continuous ing වගු එකතු වුණාම active voice කියන ටික ඉවරයි. ඊට පස්සේ ඒ වගුත් මම ලස්සනට passive voice එක වගුවකින් එකතු කරලා ඒ වගු තුනම එකට එකතු කරලා ඔයාලට තනි chart එකක් දෙනවා active passive දෙක එකලා. ඊට පස්සේ වාක්‍ය දෙක එකට එකතු කරන සංදි පද conjunction when while as just as soon as if unless අන්නේ වගේ සංදි පද තියෙන වාක්‍ය ටික ඔක්කොම එක වගුවක ලස්සනට දෙනවා. right ඊට පස්සේ direct indirect speech කෙනෙක් කියන දෙයක් කෙනෙක් අහන ලද දෙයක්
කෙනෙක් අහන ලද ප්‍රශ්නයක්, කෙනෙක් කරන ලද නියෝගයක් ලස්සනට ඔක්කොම මුළු භාෂාවෙම තියෙන ටික එක